ආයුබෝවන්. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ අර 550 ජාතක පොතේ තියෙන හරිම වැදගත් කතාවක් ගැන. වන්නුපත ජාතකය. අපිට ඇත්තටම මේ කතාවේ සාරාංශයයි සිද්ධි පෙළගැස්මයි තියෙන සටහන් ටිකක් ලැබුණා. ඉතින් අපි බලමු මේ සටහන් දිගේ ගිහින් කතාවේ තියෙන ඒ කියන්නේ අර ධෛර්ය නොපසුබට උත්සාහය වගේ දේවල් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. ඔව් ඒක හොඳයි. මොකද මේ ජාතක කතාවල නිකම්ම කතාව විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ඒකේ යටින් යන පණිවිඩයත් හරිම වටිනවා. හරියටම. මේ කතාවේ ප්‍රධාන චරිතය බෝධිසත්වයන් වහන්සේනි. ඒ කියන්නේ අනාගත බුදු කෙනෙක් වෙන්න ඉන්න කිනා. කතාව සිද්ධ වෙන්නේ කසීරට බරණස් නුවර අර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ. බෝසතාණිය ඉපදිලා ඉන්නේ හොඳ වෙළඳ පවුලක. ඔව් ව්‍යාපාරයක් කියන්නේ නිකම්ම ලාභ හොයන එකක් නෙවෙයි. ඒක සේවාවක්, ඒකට කැපවීමක්, අදිෂ්ඨානයක් ඕන කියන එක ඒ පසුබිම මේ කතාවට සම්බන්ධයි. ඇත්තනම. ඉතින් කතාව පටන් ගන්නෙ මෙහෙමයි. බෝසතාණන් වහන්සේ තරුණ වයසේදීම හරිම ධෛර්යවන්ත වෙලෙන්දෙක්. එතමා ලොකු අභියෝගයක් බාර ගන්නා. ඒ තමයි ගව කරත්ත 500ක්. හිතන්නකෝ කරත්ත 500ක්. 500ක්. ඒක විශාල ප්‍රමාණයක්. ඔව්. ඉතින් මේ කරත්ත 500ක තවලමකට මායකත්වයේ දීලා මහා වාලුකා කාන්තාරයක් තරණය කරන්න පිටත් වෙනවා. යොදුන් 60ක් විතර දිගයිලු මේ කාන්තාරය. යොදුන් 60ක් වාලුකා කාන්තාරයක ඒකේ තියෙන අභියෝගය අනතුරු කොයිතරම් ඇද්ද? ඒ වගේ ගමනකට නායකත්ව දෙන එක විශේෂයෙන්ම තරුණ කෙනෙක්. ඒක තමයි. ඒකෙන් පේනව නේද එතුමාගේ ධෛර්ය, සංවිධාන ශක්තිය. කරත්ත 500 කියන්නේ මිනිස්සු සෑහෙන්න පිරිසක් ඉන්න ඇති. අපි කොහොම හරි යමු කියලා එයාලත් අදිෂ්ඨානෙන් ඉඳලා තියෙනවා. ඔව්. එයාලා මේ ගමන යන්න පාවිච්චි කරපු විදිහත් හරිම බුද්ධිමත්. දවල්ට යන්න බෑනේ කාන්තාරේ. හරිම රස්නේනේ වැලිකුණාටු හැමත් ඇති. ඔව්. තාලා කරත්ත ටික රවුමකට නවත්තලා මැද කඳපුරක් වගේ හදාගෙන දවල්ට විවේක ගන්නවා, කෑම කනවා. හොඳ උපක්‍රමයක්. ගමන් කරන්නේ රැයට. සිසිලස තියෙන වෙලාවට. ඒක හරිම ප්‍රායෝගිකයි. අර කාන්තාර ගමන්, මුහුදු ගමන් වගේ කියන කතාවකුත් තියෙනවනේ. ඔව්, ඒ කියන්නේ දිශාව හොයාගන්න ඕන හරියටම. නැත්තම් අතරමං වෙනවා. රැට තරු බලලා තමයි තින් පාර හොයාගන්නේ. නියමුවෙක් ඉන්න ඇති. ඔව්, මංග පෙන්වන්නේගේ උදව්වෙන් තමයි යන්නේ. අර කරත්ත රවුමට හදන එකෙන් සෙවණයි ආරක්ෂාවයි දෙකම ලැබෙනවා. සත්තුන්ටයි මිනිස්සුන්ටයි. අනික දවල්ට මහන්සි වෙන්නෙත් නෑනේ. එතකොට ශක්තිය ඉතුරුයි. වතුර වගේ වටිනා දේවල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔව්, ඒක නිකන් ගමනක්ම නෙවෙයි, සම්පත් කළමනාකරණය ගැනක් පාඩමක් වගේ. ඉතින් හැමදේම හොඳට කරගෙන ගිහින් යොදුන් 59ක්ම ගෙවාගෙන ආවට පස්සේ ගමන ඉවර වෙන්න කිට්ටුයි. ඔව්, තව එක රැයි යන්න තියෙන්නේ. අන්න එයාලා හිතනවා දැන් ඉතින් වතුර ඕන නෑනේ කියලා. මොකක්? වතුර ටික විසි කරනවා. ඔව්. ඉතුරු වෙලා තිබ්බ වතුර ටිකත් ආක දාලා තමයි එදා හවස ගමන පටන් ගන්නෙ. දන්නකෝ අර මඟ පෙන්නපු නියමුවා දවස් ගාණක් මහන්සි වෙලා හරියට නිදිත් නැතුව ඇති. ඔව්. ගමන ඉවරයි කියලා හිතනකොට පොඩි විඩාවක් දැනෙන්නේ නැති. මන්ද කම්මැලිකමක් ඇතුව හාන්සි වී නිින්ද ගියේ. අන්න ඒක තමයි වෙන්නේ. අර පොඩි නිින්ද. ඒකෙන් ලොකු අවුලක් වෙනවා. කොච්චර හොඳට සලසුණු කරලත් නේද? මිනිස් ස්වභාවය. ඔව්. වෙන්නේ මෙන්න මේකයි. නියමුවා නිදාගත්තට පස්සේ අර ගව කරත්ත රෑ එළියනකන් එකම තැන වටේ කැරකිලා. මොනවද? රවුමක් ගිහින්. ඔව්. පහුදා උදේ ඇහිරලා බලනකොට ඉන්නේ ආයමත් කලින් දවසේ හිටපු තැනමයි. දෙහියනේ ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැති දේ වතුරත් නැහැ. ඔව්. වතුර බින්දක්වත් නැහැ. ගමන ඉවරයි කියලා හිතාගෙන හිටියේ දැන් ආයමත් මුලේ ඉඳන් වගේ. අර නියමුවාටත් හිතා ගන්න බැරුව ඇති. එදියා අහනවා අපි ආයෙත් මෙතනටම දාවේ මේ මොකක්ද වුනේ කියලා. ඔව්. එයාත් අසරණ වෙලා මේ වගේ වෙලාවක තමයි නායකයෙක්ගේ වටිනාකම පේන්නේ. ශරීරයට වඩා හිත වැටෙන එකනේ දරුණුම. හරියටම හරි. ඔන්න ඔතනදි තමයි බෝසතාණන් වහන්සේ ඉස්සරහට එන්නේ. හැමෝම කලබල වෙලා ආණ්ඩනවා, සමහරු වැළපිනවා. බලාපොරොත්තු සුන්වීම දරුණුයිනේ. බෝසතාණෝ හරිම සංසුන්ව ඒත් හරිම තිරහඬකින් කතා කරනවා. අද අප බිය නොවිය යුතුය, ධෛර්යමත් විය යුතුය, සංසුන්ව සිතන්න. කුමන හෝ විසඳුමක් තිබිය යුතුය. බලන්නේ පිළිවෙල මුලින්ම බය නැති කරනවා. ඔව්. ඊට පස්සේ ධෛර්යමත් කරනවා. ඊට පස්සේ තමයි විසඳුමක් ගැන හිතන්න කියන්නේ. නිකන්ම වතුර හොයමු කෙවෙනේ. ඔව්, බය වෙලා ඉන්නකොට ඒකට හිත යොමු කරන්න බෑනේ. මේක අර්බුද කළමනාකරණයේදී හරිම වැදගත් දෙයක්. තහන්වල කියන නායකත්වයේ සසර පුරුද්ද කියන එකේ තේරුමක් තියෙනවා වගේ. එහෙම කියලා නිකම් හිටියෙත් නෑ. පහවදා උදේ පාන්දරින්ම අර සීතලෙම බෝසතාණෝ ආවට බලන්න පටන් ගන්නවා. විසඳුමක් හොයනවා. ඔව්. ඒතකොට එතුමා දකිනවා එක තැනක තියෙනවා කුසතන පඳුරක්. කුසතන
මේ කාන්තාරයේ මැද්දේ. ඔව් වේලිච්ච පණ නැති බිමක තනපඳුරක් කොළපාටක තියෙනවා කියන්නේ ඒක විශේෂයි නේද? ඇත්තමන් ඒක තමයි නිරීක්ෂණ ශක්තිය කියන්නේ. අනිත් අය අහක බලාගෙන එද්දි එතුමා පරිසරයේ තියෙන පොඩි ඉඟියක් උනත් අල්ල ගන්නවා. එතුමා හිතනවා මේ තනපඳුර තියෙන්නේ යටින් වතුර සීරාවක් හරි තෙතමනයක් හරි තියෙන නිසා වෙන්න ඇති කියලා. හරිම තර්කානුකූලයි. වියලි බිමක තියෙන තෙත ලපයක් වගේ. ඒයට මොකක් හරි තියෙන්න ඕන. ඉතින් ඒක දැකලා එතුමා පිරිසට කතා කරලා කියනවා මෙතන විශේෂයි වතුර තියෙන්න පුළුවන් අපි හාරමු කියලා. ආයෙමත් බලාපොරොත්තුවක් යනවා එතකොට. ඔව්. පිරිසත් ඉතින් අලුත් ජවයකින් උදුළු අරගෙන හාරන්න පටන් ගන්නවා. රියන් 60ක් කියන්නේ. සෑහෙන ගැඹුරක් නේ? ඔව්. හොඳටම මහන්සි වෙලා හාරනවා. ඒත් හැරුවා. අන්තිමේදී උදැල්ල වදිනවා. ටක් ගාලා සද්දෙට ලොකු ගල් තලාවක. ආයෙමත් බාධාවක්. ඔව්. අර යන්තම් ආපු බලාපොරොත්තුවත් එතනින් ඉවරයි වගේ හැමෝටම හිතෙන්නේ නැති. දෙවනි පාරටත් බලාපොරොත්තුව බිඳ වැටුනම හිත හදාගන්න අමාරු වෙයි. නමුත් ඒ අතර සිටි එකම මිනිසෙකුට මිනිසු තවත් ඒ ශබ්දයක් පමණක් වූ මිසක පටන්ගත් උත්සාහයට වීරියට බාධා නොවිය. ඒ බෝසතාණන් වහන්සේ. එතුමා ඒ සද්දෙන් අධෛර්යමත් වෙන්නේ නැහැ. එතුමා ඒකත් තොරතුරක් කරගන්නවා. එතුමා කරන්නේ බිම දිගා වෙලා අර ගලට කන තියලා අහගෙන ඉන්නේ. ඔව්. අහගෙන ඉන්නකොට බුදුමේ කියන්නේ එතුමාට ඇහෙනවා ගලේ ඇතුලෙන් වතුර ගලාගෙන යන හීන් සද්දයක්. බලන්නේ උත්සාහය පේන බාධකේ ඉස්සරහා නතර වෙන්නේ නැහැ. තව ගැඹුරට යනවා. නොනවතින ජල සීරාවක් මෙන් පැවති උන්වහන්සේගේ උත්සාහයේ සිතුවිලි සීරාල. ඕ ඒක හරි අපූර්ව යෙදුම. හරියට අර ගල ඇතුලේ වතුර වගේම එතුමාගේ හිතේ තියෙන අදිෂ්ඨානයත් නොකඩවා ගලනවා. ගැටලුව විසඳනකම්ම. වතුර සද්දේ ඇහුනට පස්සේ එතුමා කරන්නේ පිරිස අතරින් හොඳටම හයිය හත්තිය තියෙන හිතත් ශක්තිමත් අතවසියෙක්ව කතා කරනවා. කාර්යයට සුදුසුම කෙනා තෝරගන්නවා. ඕ කතා කරලා ආයෙමත් තත්වයේ බරපතලකම කියනවා. මේක ජීවිතයයි මරණයයි අතර සටනක් කියලා. ඊට පස්සේ කියනවා අර ගල බින්දින්න කියලා. නිකම්ම නෙවෙයි ශක්තිමත් අරමුණට පහර දෙන්න. විශ්වාසයෙන් වැඩ කරන්න කියලා දිරිමත් කරනවා. ඒක හරිම වැදගත්. කාර්ය බාර දෙනවා වගේම ඒකේ වැදගත්කමයි තමාගේ විශ්වාසයයි අනිත් කෙනාගේ ශක්තිය ගැන තියෙන විශ්වාසයයි ඔක්කොම එකට දෙනවා. ඒක ලොකු හයියක් වෙන්නේ නැති අර මිනිස්සෙට. ඕ ඉතින් ඒ අතවැසියා මුළු හයියෙම කුළු ගෙඩියක් අරන් ගලට ගහනවා. ඒත් ලේසි නෑ නේද? ලේසි නෑ. ගල බින්දින්නේ නෑ. ඉතින් අර මිනිස්සයා ටිකක් සැලෙනවා. ස්වාමීනි ගල් බින්දින්නට බොහෝ දුෂ්කරයි කියලා. එයාට තෙපා වෙන්න ඇති. ඒ වෙලාවෙත් බෝසතාණෝ අතාරින්නේ නෑ. ආයමත් කෙනවා හිත බිඳවන්න එපා. ශක්තියෙන් ගලට ගැසුවොත් අප සැමට ජීවය ලැබෙයි කියලා. අන්තිම මොහොත වෙනකම්ම අර හිත හයියෙන් තියාගන්න උදව් කරනවා. ඒක තමයි නායකයෙක්ගේ නියම කාර්යය. අමාරුම තැනදී අන්තිම බාධකයේදී කෙනෙක් වැටෙද්දී එයාව ආයෙත් උඩට ගන්න එක. ඒ දිරිමත් කිරීමත් එක්ක අර අතවැසියා ආයමත් පාරක් මුළු හයියෙන්ම ගලට පහර දෙනවා එතකොට. ඔව්. ගල බිඳියන්නේ ජලය උල්පතක්සේ උද්ගත විය. එය නාම්බර තල්කඳක්සේ ඉහළට ජලකඳ විසිරුණී කියලා. තවලම හුස්ම අල්ලගෙන බලාගෙන ඉන්න ඇති. ඒක තමයි කතාවේ උච්චතම එම තැන. හිතා ගන්න පුළුවන් මේ සතුට මොනතරම් සහනියක්ද? තත්පරයකට කලින් මැරෙන්න හිටපු මිනිස්සුයි සත්තුයි ඔක්කොටම ජීවිත ලැබුණා වගේ. වතුර කියන්නේ ජීවයමනේ. සියලු දෙනා ජලයෙන් පවස නිවා ගනිමින් ගවයින්ගෙත් පවස නිවා සතුටින් හුස්ම ගනයි කියලා. ලොකු හුස්මක් ගන්නදී හැමෝම අර හිතා ගන්න පුළුවන් මේ සතුට ඒ සහනය ජීවිතේ ආයෙත් ලැබුණා වගේ. එකතම හැමෝම සතුටින් කෑ ගහනවා, දුවලකින් වතුර බොනවා, නානවා, පිපාසයෙන් නිවා ගන්නවා, ගවයන්ටත් වතුර දෙනවා. මන සාර්ථකව ඉවර කරලා වෙළඳාමත් කරගෙන දන් පින් දීලා ආපහු බරණසට එනවා. නායකත්වයයි ප්‍රඥාවයි උත්සාහයයි තුනම එකට තිබුණු නිසානේ බේරුනේ. ඉතින් ඔහොම තමයි බෝසතුන්ගේ අසමසම ගුණාංග නිසා ඒ මහා විපතින් බේරිලා තවලම කාන්තාරේ නෙගොඩ වෙන්නේ. පස්සේ ඉතින් යාළ හොඳින් ජීවත් වෙලා පින්දහම් කරනවා. ඒත් කතාව එතන ඉවර නෑ නේද? මේක බුදුහාමුදුරෝ දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඕ මොකක්ද? අපේ ගෞතම බුදුහාමුදුරෝ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙක එක භික්ෂුවක් හිටියලු. නිවන් දකින්න උත්සාහ කරනවා, භාවනා කරනවා. ඒ ටිකක් වීරිය අඩුයි වගේ. පසුබහින ගතියක් තිබුණා. ඉතින් අනිත් හාමුදුරුවෝ මේ ගැන කතා කරද්දී බුදුහාමුදුරුවෝ අන්න ඒ භික්ෂුව අරමුණු කරගෙන තමයි මේ අතීත කතාව වන්නුපත ජාතකය දේශනා කරන්නේ. ඒ කියන්නේ
අර වීර්ය අඩුයි කියපු භික්ෂුවයි මේ කතාවයි අතර සම්බන්ධය. එදා අර කාන්තාරේ දුක් විඳ තවලම හිටපු අය තමයි දැන් මේ බුදුසසුනේ පැවිදි වෙලා ඉන්න භික්ෂූන් කියලා. හරි පුදුමයි. විශේෂයෙන්ම අර වීර්ය අඩු වෙලා හිටපු භික්ෂුව තමයි එදා අර ගල බින්දින්න අන්තිම පාර ගැහුවේ. අර ශක්තිමත් අතවැසියා. හරියටම හරි. එයා තමයි ඒකට ගෑල්නායක බෝසතාණන් වහන්සේ දී ගෑල්නායකයා තමයි අද මේ ධර්මයේ දේශනා කරන මම. කියලා බුදුරජාණන් වහන්සේම හෙළි කරනවා. මේ පණිවිඩය කොයිතරම් බලගතුද? අතීතයේ පර්වතයක් බිඳින්න තරම් වීරියක් තිබ්බ කෙනාට. මේ ජීවිතේ භාවනාවේ බාධක ජය ගන්න බැරිද කියන එක නේද? හරියටම අතීතයේ ගොඩනගාගත්තේ ශක්තිය වීරිය අදිෂ්ඨානය අමතක කරන්න එපා. ඒකම තමයි වර්තමාන අභියෝගය. කියන්නේ කෙලෙස් නැති කරලා නිවනට අනේක ඒක ජය ගන්නත් ඕනේ කියන එක තමයි මතක් කරන්නේ. අතීත උත්සාහය වර්තමාන හැකියාවට සම්බන්ධ කරනවා. ඔව්. මේ කතාව ඇහුවට පස්සේ අර වීරිය අඩු වෙලා හිටපු භික්ෂුව ආයමත් උත්සාහ කරලා වීරිය බඩලා අන්තිමේදී අරහත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ කතාවෙන් යාට ලොකු දිරිගැන්වීමක් ලැබිලා. ඔව් ඒකම තමයි ආ පස්සේ කාලේ සසර කතර තරණය කරන්නත් පාවිච්චි කළේ. ඒක හරි වැදගත් කරුණක්. එක තැනක ගොඩනගා ගන්න ශක්තිය වෙන තැනකදී ප්‍රයෝජනවත් වෙන හැටි. ඔව් හරියට අර ගල බින්දපු ශක්තියෙන් පස්සේ කෙලස් බින්දිනවා වගේ. එහෙනම් මේ කතාවයි අපේ සටහනුයි ඔක්කොම එකට ගත්තම පැහැදිලිවම පේනව නේද? අර නොපසුබට උත්සාහය, ඒ කියන්නේ වීරියේ බලය. අදිෂ්ඨානය අමාරුම වෙලාවක වුණත් සංසුන්ව ඉන්න එක නායකත්වය දෙන විදිය. ප්‍රඥාවෙන් කටයුතු කරන එක. අපි හැමෝම කල්පනා කරලා බලමු. අද අපේ ජීවිතවලට කොහොමද ගලපගන්නේ? අපේ පෞද්ගලික ජීවිතය හරි, රැකියාවේ හරි, අපේ පාර වරදිද්දී බලාපොරොත්තු කඩ වෙද්දී අර බෝසතාණන් වගේ අභ්‍යන්තර ශක්තියක් ප්‍රඥාවෙන් විසඳුම් හොයන්න හිතක් අපි ගොඩනගාගන්නේ කොහොමද? ඒ ගැන හිතන එකත් මේ කතාවෙන් ලොකු දෙයක් එකතු කරගන්න පුළුවන්. කාන්තාරේ තරණය කරන්න ඕනේ වුණු ගුණාංගම තමයි පස්සේ සසර තරණය කරන්නත් ඕනේ වෙන්නේ. එක අවස්ථාවක ගොඩනගා ගන්න දේවල් ජීවිතේ වෙන තැන් වලටත් වැදගත් වෙනවා. ඇත්තම. එහෙනම් අපි මේ කතාව ඉවර කරන්න කලින් අහබෙන් ඉන්න අයට පොඩි දෙයක් හිතන්න ඉතුරු කරනකොද? හොඳ අදහසක්. අපි මේ කතාවේ දැක්කා කොච්චර හොඳට සැලසුම් කළත් දේවල් වැරදෙන්න පුරුවන් කියලා. අර නියමුවාට නිින්ද ගියා වගේ. අපි දැක්කා බලාපොරොත්තු ඔක්කොම ඉවරයි කියලා හිතන තැනක වුණත් විසඳුමක් හැංගිලා තියෙන්න පුරුවන් කියලා. අර ගල යට වතුර තිබුණා වගේ. ඔව්. ඒක ඇත්තටම නායකත්වයේ නිරීක්ෂණයේ දැනුම උත්සාහය දිරිගැන්වීම මේ හැම දෙයකම එකතුවක්. ඒ වගේම වැටුණත් ආය ආයේ නෙගටින් එක. බලාපොරොත්තු කඩ වුණාම සැලෙන්නේ නැතුව ඉන්න එක. ඔව්. ওই ටික තමයි මූලිකම පණිවිඩ. ඔන්නෝමයි ලස්සනට කදිමට සසර පුරුදු නිවනට එකතු වුණේ.